ඔන්න ඉතින් සතිවි ඉලෙක්ට්‍රොනික් අපිට පුළුවන් විදිහේ මේ ස්වාභාවික ආපදා නිසා අවතන් වෙච්ච අයට උදව්ව කරන්න තීරණය කරා. අපිට පණිවිඩයක් ආවා හම්වැල්ල ප්‍රදේශයේ ගම් වතුර නිසා අවතන් වෙච්ච මිනිස්සුන්ට කෑම අවශ්‍යතාවයක් තියෙනවා කියලා. එරින් අපි ඒ අවශ්‍ය කෑමයි වතුරයි අරගෙන අපි ගියා හම්වැල්ලට. ඉතින් අපි හම්වැල්ලට යද්දී වෙන කට්ටියක් ඇවිල්ලා ඒ කෑම පරිත්‍යාග කරලා තිබ්බා. ඒ නිසා හෙන්කිව්වා හෙට කෑම බැලි ඒක නිසා එන්න තැනකට පරිත්‍යාග කරන්න කියලා. ඉතින් අපි ආවා මේ කොළොන්නාව ප්‍රදේශයට කොළොන්නාව එල්ලම්පිටිය අංගුල් ප්‍රදේශයට ආවා. ඒ පැත්තට කෑම අවශ්‍යතාවයක් තියෙනවා කියලා අපිට පණිවිඩයක් ආපු නිසා. ඉතින් අපි හම්වැල්ලට ගියපු නිසා අපිට ටිකක් පරක් වුණා වැල්ලම්පිටිය ප්‍රදේශයට යන්න. මොකද සමහර පාරවල් යට වෙලා තිබ්බේ. ඒ නිසා අපිට වෙන පාරවල් හොයාගෙන එන්න ගියපු නිසා ටික වෙලාවක් ගියා අපිට මේ වැල්ලම්පිටියට එන්න. ඉතින් අපි වැල්ලම්පිටියට එද්දිත් ඒ අවතන් වෙච්ච අය රැඳිලා මධ්‍යස්ථාන වලට කෑම හම්බෙලා තියෙනවා. නමුත් එයාලගේ වාහන තියාගෙන පාරේ ඉන්න සමහර අයට කෑම හම්බෙලා තිබෙන්නේ නැහැ. ඉතින් අපි වැල්ලම්පිටියේ ඉඳලා අඹතරයට යනකම් ඒ අවශ්‍යතාවල් තියෙන මිනිස්සුන්ට අපි කෑම වතුර ලබා දුන්නා. ඉතින් ඔයාලත් මේ අවතන් වෙච්ච අයට පරිත්‍යාගයක් කරන්න ඉන්නවා නම් පුළුවන් තරම් වියලි ආහාර සනීප ආරක්ෂක දේවල් පරිත්‍යාග කරන්න. මොකද එයාලට අපිට තේරිච්ච දෙයක් තමයි කෑම අවශ්‍ය ප්‍රමාණයටත් වැඩිය එයාලට හම්බ වෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් කට්ටිය අපෙනුත් ගත්තේ නැහැ එයාලට කෑම හම්බුණා කියලා. ඒ නිසා ඔයාලත් පුළුවන් තරම් වියලි ආහාර ලබා දෙන්න බලන්න. මොකද ඔයාලා කෑම අරන් ගිහිල්ලා හේව දෙයි ගන්න බැරුණත් එහෙම පස්සේ අපිට ඒ කෑම තියාගන්නත් විදියක් නැහැ. ඒ කෑම ෆික් කරන්නත් වෙනවා. මොකද අපි හෙන්දේ 6:00 විතර තමයි අපිට ඕඩර් එක හම්බුනේ. නමුත් අපිට පාන්දර 2:00 වුණා මේ කෑම පාර්සල් ටික බෙදලා ඉවර කරන්න. ඒ කියන්නේ ඒ මිනිස්සුන්ට ඕන තරම් කෑම හම්බෙලා තියෙනවා. ඒක නිසා ඒ මිනිස්සු ඒ කෑම ගන්නෙ නැහැ. ඉතින් මේ වගේ වෙලාවක ಜಾති ආගම්බේද ඔක්කොම අමතක කරලා තරහමරා අමතක කරලා අවතන් වෙච්ච අයට උදව් කරන්න කියලා හැමෝගෙම ඉල්ලලා සිටිනවා.